ජීවිත කාලෙම රෑදවල් නැතුව මහන්සි වෙලා වැඩ කරලත් ලංකාවේ බහුතරයක් දෙනා හිස් අතින් විශ්‍රාම යන්නේයි කියලා ඔබ කවදා හරි හිතුවද? වැරද්ද තියෙන්නේ මහන්සිය නෙමෙයි. සල්ලි මෙහෙවන විදිහේ. ලංකාවේ මිනිස්සුන්ට සල්ලි නැති වෙන්නේ හම්බ නොකරන නිසා නෙමෙයි. ඉතිලි කරනවා මිසක් ආයෝජනය ඉන්වෙස්ට් කරන්න දන්නේ නැති නිසා. උද්ධමනයේට ඔබේ දහඩිය මහන්සිය දිය වෙලා යන්න ඉඩ දෙන්න එපා. අද මම කියලා දෙන්නේ ලංකාවේ පවතින හොඳම ආයෝජන අවස්ථා 10. Top 10 investment options ගැනයි. මේ ලයිස්තුවේ අන්තිමට තියෙන එක තමයි හැමෝටම කරන්න පුළුවන් බලවත්ම ආයෝජනය. ඒක නිසා වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න. පළවෙනි එක ස්ථාවර තැන්පතු නැත්නම් ෆික්ස් ඩිපොසිට්ස්. අපි මුලින්ම පටන් ගමු හැමෝටම හුරුපුරුදු ෆික්ස් ඩිපොසිට්ස් නැත්නම් FD වලින්. මෙහිදි වෙන්නේ ඔයා බැංකුවකට නිශ්චිත කාලයකට මුදලක් ලබා දෙනවා. ඒ වෙනුවෙන් බැංකුව ඔයාට ස්ථාවර පොලි අනුපාතයක් ගෙවනවා. මෙහි රිස්ක් එක ඉතා අඩුයි. රිටර්න් එක කාලීන පොලි අනුපාත අනුව වසරකට 7% සිට 1% දක්වා වෙනස් වෙනවා. FD එකක තියෙන ලොකුම වාසිය තමයි ඔයාගේ මුදල් සුරක්ෂිත වීම. ඔයා ආයෝජන ලෝකයට අලුත් කෙනෙක් නම් ලොකු අවදානමක් ගන්න අකමැති නම් මේක හොඳම ආරම්භයක්. දෙවෙනි එක තමයි යුනිට් ට්‍රස්ට්ස්. ගොඩක් අය මේ ගැන දන්නේ නැහැ. ඒත් මේක ඇත්තටම වටිනා අවස්ථාවක්. මෙතනදී වෙන්නේ ඔයාට සල්ලි වෘත්තීය මට්ටමේ ෆන්ඩ් මැනේජර්ලා විසින් කොටස් වෙළඳ පොලේ හෝ රජයේ සුරකුම්පත් වල ආයෝජනය කිරීමයි. මෙහි රිස්ක් එක අඩු සිට මධ්‍යස්ථ දක්වා වෙනවා. රිටර්න් එක සාමාන්‍යයෙන් 8% සිට 14% දක්වා වෙනවා. ඔයාට වෙළඳ පොල ගැන ඉගෙන ගන්න වෙලාවක් නැත්නම් ඒත් FD එකකට වඩා වැඩි ලාභයක් ඕන නම් යුනිට් ට්‍රස්ට් කියන්නේ හොඳම පැසිව් ඉන්කම් මාර්ගයක්. යුනිට් ට්‍රස්ට් account එකක් හදන්න ආසාවක් තියෙනවා නම් මම මේ වීඩියෝ එකේ description එකේ link එකක් දාලා තියන්නම් free එහෙම account එකක් ඔයාගේ phone එකෙන්ම හදන්න පුළුවන් විදියක් ගැන. මේ වීඩියෝ එක ඉවර වෙලා ඒක බලන්න. තුන්වෙනි එක තමයි කොළඹ කොටස් වෙළඳ පොළ. නැත්නම් CSC Colombo Stock Exchange. ඔයා යම් සමාගමක කොටස් ගන්නවා කියන්නේ ඔයාගේ සමාගමේ අයිතිකරුවෙක් වෙනවා කියන එකයි. උදාහරණකට ඩයලොග් හෝ කමර්ෂල් බැංක් වගේ සමාගමක කොටස් ගත්තොත් ඒ සමාගම් ලබන ලාභයෙන් ඔයාටත් කොටසක් හිමි වෙනවා. රිස්ක් එක මධ්‍යස්ථ සිට ඉහළ දක්වා වෙනවා. රිටර්න් එක දිගු කාලීනව 10 සිට 16 හෝ ඊට වැඩි වෙන්න පුළුවන්. මතක තියාගන්න කොටස් මිල දිනෙන් දින වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේක ටිකක් ඉවසීම තියෙන අවදානමක් ගන්න පුළුවන් අයට තමයි ගැලපෙන්නේ. වැදගත්ම දේ තමයි හැම සල්ලියක්ම එකම සමාගමක ආයෝජනය නොකර ඩයිවර්සිෆයි කිරීම. ස්ටොක් මාකට් එකේ account එකක් හදලා ස්ටොක් ගන්න එක ගැන කියලා දෙන ටියුටෝරියල් එකකුත් මම වීඩියෝ description හරි කමෙන්ට් එකක් හරි දාලා තියන්නම්. හතරවෙනි එක රියල් එස්ටේට්. ඒ කියන්නේ ඉඩම් සහ දේපල. ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනක් ධනවත් කරපු සාර්ථකම ක්‍රමය තමයි මේ. ඉඩමක වටිනාකම කාලයත් එක්ක වැඩි වෙනවා වගේම ඔයා ගොඩනැගිල්ලක් හැදුවොත් ඒකෙන් මාසික කුලී ආදායමකුත් ගන්න පුළුවන්. රිස්ක් එක මධ්‍යස්ථයි. රිටර්න් එක මිල ඉහළ යාමත් සමග 100% සිට 112 දක්වා වෙනවා. මෙහි තියෙන එකම අභියෝගය තමයි ආරම්භයේදී විශාල මුදලක් අවශ්‍ය වීම. ඒ දීර්ඝකාලීන වත්කම් ගොඩනගන්න මේක සුපිරි ක්‍රමයක්. පස්වෙනි එක Treasury bills සහ bonds. සරලවම කිව්වොත් මෙතනදී ඔයා ණය දෙන්නේ ශ්‍රී ලංකා රජයටයි. රජය විසින් નિયમિત කාලයකදී පොලියත් සමග ඔයාගේ මුදල් ආපසු ගෙවනවා. මෙහි රිස්ක් එක ඊටාම අවමයි. ලංකාවේ සිටින ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් සහ ධනවත් පුද්ගලයන් තම මුදල් බැංකු ගෙනුම්වල පමණක් තබා නොගෙන මෙවැනි රජයේ සුරකුම්පත්වල බහුලව ආයෝජනය කරන්නේ එහි ඇති ඉහළ සුරක්ෂිතතාවය නිසායි. විශේෂයෙන්ම බැංකුවක් අසාර්ථක වීමේ අවදානමට වඩා රජය විසින් ලබා දෙන සහතිකය ශක්තිමත් නිසා විශාල ප්‍රාග්ධනයක් හිමි අය තම වත්කම් ආරක්ෂා කර ගැනීමට මෙය ප්‍රධාන උපක්‍රමයක් කරගන්නවා. හයවෙනි එක තමයි රත්තරන් නැත්නම් ගෝල්ඩ්. අපේ අම්මලා ආච්චිලා රත්තරන් එකතු කළේ හේතුවක් ඇතිවයි. රත්තරන් කියන්නේ ඉන්ෆ්ලේෂන් හෙජ් එකක්. ඒ කියන්නේ උද්ධමනයේ වැඩි වෙලා රුපියලේ යගේ අඩු වෙද්දී රත්තරන් වලගේ සාමාන්‍යයෙන් ඉහළ යනවා. රිස්ක් එක අඩු සිට මධ්‍යස්ථ දක්වා වෙනවා. රිටර්න් එක 6 සිට 12 දක්වා වෙනවා. ඔයාගේ ආයෝජන පෝර්ට්ෆෝලියෝ එක සමබරව තියාගන්න රත්තරන් වලටත් යම් මුදලක් වෙන් කරන එක බුද්ධිමත් වැඩක්. හත්වෙනි එක ෆොරින් කරන්සි. විශේෂයෙන්ම USD නැත්නම් ඇමරිකානු ඩොලර් හෝ යූරෝ වගේ මුදල් වලින් ඉතිරි කිරීම. රුපියල අවප්‍රමාණය වන අවස්ථාවලදී ඔයාගේ ඩොලර් ආයෝජනයේ වටිනාකම ඉහළ යනවා. රිස්ක් එක අඩුයි. රිටර්න් එක විදිහට බැංකු පොලිය 2% සිට 5% දක්වා සහ කරන්සි ගේයින් එක ලැබෙනවා.
මතක තියාගන්න මේක නීත්‍යානුකූලව බැංකුවක RFC හෝ PFC ගිණුමක් කරහා සිදු කිරීම අනිවාර්යයි. 8 වෙනි එක කෘෂි කර්මාන්තය නැත්නම් ඇග්‍රිකල්චර්. එකට යන්න කලින් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් දැන්ම ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ශ්‍රී ලංකාවේ අපිට තියෙන ලොකුම ශක්තියක් තමයි පොළව. පොල්, තේ, කුරුඳු වගේ වගාවන් වලට ලෝක වෙළඳපොලේ ලොකු ඉල්ලුමක් තියෙනවා. දේශගුණය මත තීරණය වෙන නිසා මෙහි රිස්ක් එක මධ්‍යස්ථ සිට ඉහළ දක්වා වෙනවා. රිටර්න් එක 10%ක සිට 20% දක්වා හෝ ඊට වැඩි වෙන්න පුළුවන්. මේකේ අභියෝගය තමයි කාලගුණය සහ වෙළඳපොළ මිල වෙනස් වීම. ඒ වගේම මේකට යම් කැපවීමක් සහ අධීක්ෂණයක් අවශ්‍ය වෙනවා. 9 වෙනි එක ඩිජිටල් බිස්නස්. 2026 අවුරුද්දේ තියෙන ලාභදායිම ක්‍රමයක් තමයි මේ. YouTube channel එකක්, ෆ්‍රීලාන්සින්, ඔන්ලයින් ස්ටෝර් එකක් හෝ ඇෆිලියේට් මාකටිං වගේ දේවල්. මේකට ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ලැප්ටොප් එකක් සහ ඉන්ටර්නෙට් තිබුණොත් ඇති. මූල්‍යමය වශයෙන් රිස්ක් එක ඉතා අඩුයි. රිටර්න් එක 0% සිට අන්ලිමිටඩ් දක්වා යන්න පුළුවන්. නමුත් මෙහි සාර්ථක වෙන්න නම් ඔයාට අනිවාර්යෙන්ම ස්කිල් එකක්, උනන්දුවක් සහ ඉවසීමක් තියෙන්න ඕනේ. දැන් අන්තිම එක ඒ වගේම වැදගත්ම එක self investment. ඔයාගේ වටිනාම වත්කම ඉඩම්වත් රත්තරම්වත් නෙවෙයි. ඒක ඔයාමයි. Rich Dad Poor Dad පොතේ කතෘ රොබර්ට් කියෝසාකි කියන පරිදි සැබෑ ධනවතුන් වත්කම් රැස් කිරීමට පෙර ඒවා පාලනය කිරීමට අවශ්‍ය ෆයිනෑන්ෂල් IQ එක වර්ධනය කරගන්නවා. ඉඩම් හෝ රත්තරන් වලට වඩා ඔබ අලුත් කුසලතාවක් ඉගෙන ගැනීමට හෝ ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීමට කරන ආයෝජනය සුවිශේෂී වන්නේ එහි අවදානම ශුන්‍ය වී ප්‍රතිලාභය return on investment අසීමිත වන නිසා. ඒ නිසා මට මේක කරන්න සල්ලි නැහැ කියන මානසිකත්වයෙන් මිදිලා මම කොහොමද මේ වෙනුවෙන් කාලය සහ මුදල් සොයාගන්නේ යන පොහසත් ආකල්පය ඇති කරගන්න. මතක තබා ගන්න ඔබ ඔබේ දැනුම වෙනුවෙන් කරන ආයෝජනය කිසිදා බංකොලොත් නොවන එකම වත්කම. ඉතින් යාළුවනි, මේ තමයි ලංකාවේ තියෙන ප්‍රධානම ආයෝජන අවස්ථා 10. මතක තියාගන්න හැමෝටම ගැලපෙන එකම ක්‍රමයක් නැහැ. බුද්ධිමත් ආයෝජකයෙක් කරන්නේ තමන්ගේ සල්ලි බෙදලා ආයෝජනය කරන එකයි. ඒ කියන්නේ ඩයිවර්සිෆිකේෂන්. අදම පටන් ගන්න. ලොකු මුදලක් ඕන නැහැ. රුපියල් 1000කින් උල්ලත් යුනිට් ට්‍රස්ට් එකක් වගේ දෙයක් පටන් ගන්න පුළුවන්. වැදගත්ම දේ ආරම්භ කිරීමයි. වීඩියෝ එකට ගැන ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. ඔයා මේකෙන් තෝරගන්නේ මොන ක්‍රමයකටද කියලාත් අපිට කියන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න subscribe කරලා bell icon එකත් click කරන්න. ස්තුතියි. ජය වේවා.